මේ වීඩියෝ එක මචං කරන්නේ විශේෂයෙන් පික්මි රියදුර වෙනුවෙන් ටැක්සි ඩ්‍රයිවර්ලා වෙනුවෙන් වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යෙන් මචං අනිත් කෙනාටත් බලන්න පොඩි ෂෙයා පාරක් දාපන්. ඒ වගේම තමයි මේ ගැන මොකක් හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් මේකත් පහලින් කමෙන්ට් එකක් විතර දාගෙන යන්න කියන ඉල්ලීම කරන ගමන් අපි කතා කරමු. මෙන්න මේ ඉන්න කෙනා මචං ඇවිල්ලා හෝමාගම පැත්තේ කෙනෙක්. මෙයා රැකියාවක් කරපු කෙනෙක්. මෙයාගේ පවුලේ දරුවෝ දෙන්නෙක්ගේ පවුලේ තාත්තා කෙනෙක්. මෙයාගේ ගම්පලාතත් ඔය හෝමාගම පිටිපණ පැත්ත. එතකොට මෙයා ආවිලා කරපු මේන් ජොබ් එකට අමතරව ප්‍රධාන රැකියාවට අමතරව මෙයා කරලා තියෙනවා ඔය ඇප් එකක් හරහා පික්මි දුවපු එක. ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් විදිහට එයාගෙම යතුරු පැදියකින් මිනිස්සු එහා මෙහා කරලා සාධාරණ ගාණක් ගන්න එක මෙයා කරලා තියෙනවා. මොකද අද ඕන කෙනෙක් දන්නවා මේ ලංකාවේ එක රැකියාවක් කරලා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. තමන්ගේ දරු පවුලේ තමන්ගේ පවුලේ බර අදින්නම් තාත්තලා අම්මා තාත්තා මාර ගේමක් ගහන්නේ මාර කට්ටක් කරන්නේ. මොකද ඒ තරම් අමාරුයි දරු පවුලක නඩත්තු කරන්න තාත්තා කෙනෙක්ට. ඉතින් කොහොම හරි ඒ හින්දාම තමයි මෙයා කරපු ප්‍රධාන රැකියාවට අමතරව මේ පික්මි දුවන එකත් කරලා තියෙන්නේ. කොහොම හරි මෙයා යනවා 15 වෙනිදා රාත්‍රියේ තමන්ගේ දුරකථනයේ මගේ මේ ඇප් එක හරහා හඳුනාගත්තු කෙනෙක් එක්ක යනවා එක්කෙනෙක් දාන්න. කොහොම හරි ඒ ගියායින් පස්සේ මෙයා ආපහු එන්නේ නැහැ. මෙයා ආපහු හම්බ වෙන්නේ මෙයාගේ මලසිරුර තමයි හෝමාගම පිටවන පැත්තේ ඇලක තිබිලා හම්බ වෙන්නේ. ඒ හම්බ වෙනකොටත් බං මෙයාගේ මේ මූණ අරේ මේ සත්තු කාලා තියෙන අඳුර ගන්න බැරි විදියට. එතකොට පොඩ්ඩක් හිතපල්ලා. දැන් ඇත්තටම මේ පික්මි යන කොල්ලන්ගේ ජීවිත හරි අවදානේ හරි අනතුරේ තියෙන්නේ. මොකද කවදාවත් දැකපු නැති මිනිහෙක් එක තමයි යන්නේ. සමහරට ඔය අතර එන්න පුළුවන් එක එක ජාවාරම් කරන මිනිස්සු, මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ, කුඩු බිස්නස් කරන මිනිස්සු, මිනි මරන්න වාහන මිනිස්සු හොයන මිනිස්සු, ඔය වගේ මිනිස්සු සමහරට ඇවි මිනිස්සුන්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මේ වගේ ඇප් එකක් කරා මිනිස්සු අරන් ගෙන්නගෙන දේවල් ගන්න පුළුවන්. එක්ක වාහනේ ගන්න, බයිසිකල් ගන්න, එහෙම නැත්නම් මිනිහාගේ මොකක් හරි වැඩක් ගන්න, තියෙන දේවල් කඩා වඩා ගන්න. ඒකයි මං කිව්වේ ඔය පික්මි ටැක්සි ඩ්‍රයිවර්ලාගේ ඇවිල්ලා ජීවිත ගොඩක් අනතුරේ තියෙන්නේ. ඉතින් මචං බොහොම පරිස්සමෙන් අපි ඔක්කොම ගේමක් ගහන්නේ ජීවත් වෙන්න තමයි මේ තමන්ගේ පවුලේ බර අදින්නනේ මේ හැම දෙයක්ම කරන්නේ මිනිස්සු. ඉතින් ඒක ඇවිල්ලා අපි පිරිමි ජීවිතේ අනතුරේ දාගෙන තමයි හැම දෙයක්ම මේ රටේ දැන් කරන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා බොහොම පරිස්සමෙන් විශේෂයෙන් පික්මි දුවන කට්ටිය ටැක්සි ඩ්‍රයිවර්ලා නන්නාදුර මිනිස්සු එක්ක යනකොට මොකක් හරි ක්‍රමවේදයක් තමන්ගේ ආරක්ෂාව සඳහා අනුගමනය කරන්න සිද්ධ වෙනවා. එක්ක විශේෂ කැමරා පද්ධතියක් වාහනයක ගහපු මොකක් හරි දෙයක්. එහෙම නැත්නම් තමන්ගේ ඒ යන ගිහින් මේක බහින අතරතුර තමන් කතා බහ කරන ඒවා හෝ තමන්ගේ ළඟම කෙනෙක්ට අහන්න පුළුවන් විදිහේ මොකක් හරි ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා තමන්ගේ පැත්තට. මේ අය නැත්නම් මේ රටේ මේ සාධාරණ විදිහට ගේමක් ගහලා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් අද නැහැ. මොකද එහෙම වුණා නම් මේ මිනිස්සයා මේ විදිහට මරලා ඇලක දාලා තියෙන විදිහක් නැහැ. ඉතින් හරි අමාරුයි ජීවත් වෙන්න. ඒකයි මම කියන්නේ කරන ඕනම දෙයක් හරි පරිස්සමෙන් සාධාරණයෙන් කොච්චර ජීවත් වෙන්න උත්සාහ කරා සාධාරණ මොකක් හරි ජොබ් එකක් කරලා ජීවත් වෙන්න උත්සාහ කරත් අද මේ රටේ කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද ඒවට වල කපන, ඒවට අකුල් හෙලන, ඒ සාධාරණ වැඩක් කරලා ජීවත් වෙන මිනිහෙක්ට පහර දෙන්න බලන ඉන්න මිනිස්සු ඕන තරම් අපේ රටේ ඉන්නවා. ඉතින් පරිස්සමෙන්